ගොවිජන ජීවිත නගා සිටුවීමට සහ ජාතික ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් රජය කැපවී සිටින බව අනුරාධපුර පැවති විශේෂ ගොවි හමුවේදී කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසුවේය. කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ඉදිරි වැඩසටහන් පිළිබඳව ගොවි ජනතාව දැනුම්වත් කිරීම ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම වෙනුවෙන් සංවිධානය කරන ලද විශේෂ ගොවි හමුවක් අනුරාධපුර පළාත් කළමනාකරණ සංවර්ධන ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්වුණා. ගොවි මහත්ම මහත්මීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම වැඩසටහන ඉදිරියේදීද දිවයින පුරා පවත්වාගෙන යාමට නියමිතයි. මෙම හමුව අමතමින් කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කළේ අමාත්‍යාංශයේ මූලික වගකීම වන්නේ ගොවි ජනතාවගේ ජීවන මට්ටම උසස් කිරීම සහ මුළු රටේම ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම බවයි. සභාවේ නිශ්ශබ්දතාවය බිඳිමින් ගොවීන් සමග සමීප සංවාදයක නිරත වූ අමාත්‍යවරයා තබුත්තේගම ප්‍රදේශයේ අක්කරයකට වී බුසල් 200කට වඩා අස්වැන්නක් ලබන ගොවි මහතෙකු උදාහරණයට ගනිමින් ගොවීන්ගේ දක්ෂතාවය අගය කළා. අක්කරයක් වගා කිරීමට යන පිරිවැය සම්බන්ධයෙන් ගොවීන් දැක් වූ අදහස්වලට පිළිතුරු දෙමින් අමාත්‍යතුමා පෙන්වා දුන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පසුවස්වනු තාක්ෂණ ආයතනය සහ හෙක්ට කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනය එක්ව යල් කන්නයේ නවතම පිරිවැය වාර්තාව සකස් කර ඇති බවයි. එම වාර්තාවන්ට අනුව රතුනාඩු අක්කරයක පිරිවැය රුපියල් 1,75,943ක්. එනම් වී කිලෝවක පිරිවැය රුපියල් 76ක්. සුදුනාඩු අක්කරයක පිරිවැය රුපියල් 1,75,406ක්. වී කිලෝවක පිරිවැය රුපියල් 87ක්. සම්බා අක්කරයක පිරිවැය රුපියල් 1,72,658ක්. වී කිලෝවක පිරිවැය රුපියල් 97ක්. කීරි සම්බා වී කිලෝවක පිරිවැය රුපියල් 119ක්. අමාත්‍යතුමා වැඩිදුරටත් සඳහන් කළේ ගොවි සංවිධාන දීර්ඝ කාලයක් තිස්සේ කළ ඉල්ලීමකට අනුව වී කිලෝවක පිරිවැයට 30%ක ලාභයක් එකතු කර අස්වැන්න සඳහා සාධාරණ සහතික මිලක් නියම කිරීමේ ප්‍රතිපත්තිය රජය විසින් ක්‍රියාත්මක කර ඇති බවයි. රජය විසින් හෙක්ටයාරයකට රුපියල් 30,000ක පොහොර සහන ආධාරයක්ද ලබා දී ඇති අතර එයද ඇතුළත් කරමින් මෙම පිරිවැය ගණනය කිරීම සිදු කර ඇත. තවමත් අර්තාපල්, ලොකු ලූණු, පාන් පිටි, හාල් සහ බාස්මතී වැනි විශාල ආහාර ප්‍රමාණයක් විදේශයන්ගෙන් ආනයනය කිරීමට සිදු ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා රට තුළ ආහාර හිඟයක් ඇතිවීම වැළැක්වීමට නම් ජාතික සැලැස්මකට අනුව වගා කළ යුතු බව අවධාරණය කළා. එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් පද්ධතිය මූලික කරගත් වාරි සංචාරක කර්මාන්තය දියුණු කිරීම හරහා ප්‍රදේශයේ ගොවි ජනතාවට අමතර ආදායම් මාර්ග උත්පාදනය කිරීමට පියවර ගන්නා බවත් එතුමා පැවසුවා. අප දැනට පසුවන්නේ පරිවර්තනීය යුගයක බවත් එවැනි යුගයක වැඩ කිරීමේදී නොයෙකුත් අභියෝග සහ විවේචනවලට මුහුණ දීමට සිදුවන බවත් පැවසූ අමාත්‍යවරයා මාධ්‍ය හෝ දේශපාලන බලපෑම්වලට බිය වී පසුබට නොවන බව ප්‍රකාශ කළා. අනුරාධපුර ගොවි සමුළුවෙන් අනතුරුව පොළොන්නරුව ප්‍රදේශයේදී ගොවි සමුළුවක් පැවැත්වුණා. මෙහිදීද අමාත්‍යවරයා ගොවීන් සමග එකතුව ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කරමින් ආහාර භෝග වගා කිරීමේ ඉදිරි සැලැස්ම සම්බන්ධයෙන් සාකච්ඡා කළා.